සුබ දවසක් ඔයාලට. අද හදන්නේ රසම රස බිත්තර ඩෙවල් එකක්. ඉතින් ඔයාලා මීට කලින් බිත්තර වලින් ඩෙවල් හදලා තියෙනවද? ඉතින් ඔන්න මේ ඩෙවල් එක හරිම රසයි. හරිම ලේසියි ඒ වගේම හදා ගන්නත්. ඔයාට විනාඩි 10ක් වගේ කෙටි කාලයකදී මේක ඉක්මනින්ම හදලා රස විඳින්න පුළුවන්. මම ලොකු බිත්තර වලින් 3ක් අරගත්තා. ඒ වගේම මාළු මිරිස්, ලොකු ලූණු, සුදු ලූණු ටිකක් කුඩාවට කපලා, ඒ වගේම තක්කාලි, අමු මිරිස් තමයි අරගත්තේ. මම දැන් මේ විදියට බිත්තර 3 වෙන වෙනම කඩලා තමයි බෝල් එකට එකතු කරගන්නේ. ඔයාලගේ ගෙදර ඉන්න අයගේ ප්‍රමාණයට අවශ්‍ය විදියට බිත්තර එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි හැමදාම මස් මාළු වලින් තමයි ඩෙවල් හදන්නේ. ඉතින් මේ බිත්තර ඩෙවල් එක ඇත්තටම ගොඩාක්ම රසයි. මම දැන් බිත්තර වලට ගම්මිරිස් කොඩු ටිකක්, ලුණු ටිකක් එකතු කරගත්තා. ඒක ඉතින් ඔයාගේ රස ප්‍රමාණයට අනුව එකතු කරගන්න පුළුවන්. දැන් හොඳට මේ විදියට අපි බිත්තර ටික කලවම් කරගන්න ඕනේ. දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 2ක් වගේ එකතු කරගත්තා. දැන් හොඳට තෙල් ටික රත් වෙනකොට මම බිත්තර ටික මේකට එකතු කරගන්නවා. බිත්තර ටික තැම්බීගෙන එනකොට මේ විදියට මම ස්පැචුල එකෙන් බිත්තර ටික හොඳට ස්ක්‍රැම්බල් වෙන විදියට කලවම් කරගන්නවා. ඉතින් මේ විදියට අපි විනාඩි 5ක් වගේ බිත්තර ටික හොඳට තැම්බෙනකන් තියා ගන්න ඕනේ ලිපේ. ඔයාලට පේන විදියට මේ වගේ හැන්ඩෙන් හොඳට බිත්තර ටික කලවම් කරගන්න. දැන් නම් බිත්තර ටික තැම්බිලායි තියෙන්නේ. මම මේ විදියට කෑලි වලට බිත්තර ටික කඩා ගන්නවා. දැන් බිත්තර ටික අපි භාජනයකට මාරු කරගන්න ඕනේ. ඉතින් මේ පෑන් එකටම මම තව තෙල් ටිකක් එකතු කරගෙන කපාගත්ත සුදු ලූණු ටිකත් මේ වගේ එකතු කරගෙන සුදු ලූණු ටික තරමක් වෙලා තෙම්පරාදු කරගන්න ඕනේ. මම දැන් කපාගත්ත ලොකු ලූණු ටික එකතු කරගන්නවා. මම මාළු මිරිස් ටිකත් එකතු කරගෙන දැන් හොඳට මේ වගේ කලවම් කරගන්නවා. ඉතින් මේ වෙලාවේ අපි හදාගත්ත බිත්තර ටිකත් මේකට එකතු කරගන්න ඕන. ඒ වගේම කපාගත්ත තක්කාලි, අමු මිරිස් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මම මේ වෙලාවේ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම කෑලි මිරිස් මේකට එකතු කරගත්තා. ඉතින් දැන් එකතු කරන්නේ මේ තක්කාලි සෝස්. ඒ වගේම ඔයා ළඟ තියෙනවා නම් සෝයා සෝස් ටිකකුත් මේකට එකතු කරගන්න. ගොඩක්ම රසයි. ඉතින් ගම්මිරිස්, ලුණු, ඒ වගේම කෑලි මිරිස් එකතු කරගනිද්දී ඔයාගේ රසට අනුව මේ දේවල් එකතු කරගන්න. ඉතින් විනාඩි 10ක් වගේ කෙටි කාලයකදී අපිට පුළුවන් මේ වගේ රසයට බිත්තර ඩෙවල් එකක් හදාගන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා දිගටම එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක්ම ස්තුතියි. ආයෙත් දවසක ඉක්මනින්ම මුණ ගැහෙමු.